ගුණාටුවක් එන්න තියෙනවා තන්ඩර්ස්ටෝම් එක. හයික් එක සඳහාම කරන්නත් පුළුවන්. හයිකින් බූට්ස් නැතුව මේක බ්ලේස් එක. මේ පැත්තට 1 mile. You know, just down as far as you want. අපිට ගිහින් එන්න වලස්සු වාසස්ථානයක් වලස්සු 4 දෙනෙක්. හොඳ කුරුළු සද්දේ. ටෝනඩෝ එනවා. අරන් වෙලාව හොඳයි. උඩ නගින එක මහන්සි වෙනවා. ලොකු ගස් ගාවින් ඉක්මනට යන්න. අන්තරම අන්තරයි. අපි මේ අත්දැකීමට මුහුණ දුන්නේ ඇමරිකාවේ ෂෙනන්ඩෝවා නැෂනල් පාක් එකේදී. මේක ඇමරිකාවේ තියෙන ලස්සනම නැෂනල් පාක් එකක් විදිහට ප්‍රසිද්ධයි. මේක තියෙන්නේ වර්ජිනියා ප්‍රාන්තයේ. මේ පාක් එක තමයි ඇමරිකාවේ කළු වලසු වැඩිම ඝනත්වයකින් ඉන්න තැන. ඒ කියන්නේ වැඩි විස්තර අපි පස්සේ කතා කරමු. ඉතින් හැබැයි ඒක මරුනේ. ඒකද යන්නේ? නෑ මම කිව්වේ මේ ඒක මාක් කරලා තියෙන විදිහ මරු කියලා. මෙහෙ මේ හයිකින් කල්චර් එක මරු දැන් මේ ට්‍රේල්ස් මාක් කරලා තියෙන විදිහේම හරිම නියමයි. ඒ කියන්නේ පැටලෙන්නේ නැතුව යන්න පුළුවන් විදිහට ඒ ටික මාක් කරලා තියෙනවා. මේ බලන්න. දැන් අතන කණුවේ තිබුණානේ ඔක්කොම මේකෙන් යන ට්‍රේල්ස් මොනවද කියලා. ඒකේ ආවහම දැන් මේ ට්‍රේල් එක බෙදෙනවනේ දෙකකට. එතකොට බෙදෙන්නේ මොනවටද කියන එක මේ කණුවේ තියෙනවා දැන් මෙතන මේ බෙදෙන තැන. ඊට පස්සේ මෙන්න මේ පටිය තමයි ඒගොල්ලෝ පෙන්නන්නේ. අර පැත්තට යන්නේ මොන ට්‍රේල් එකද මේ පැත්තට යන්නේ මොන ට්‍රේල් එකද ඒ ට්‍රේල් එකේ දුර කොච්චරද ඒ ඔක්කොම විස්තර දාලා තියෙනවා. ඉතින් හරි ලේසි කාටවත් වැරදෙන්නේ නැතුව ගිහින් එන්න පුළුවන්. අපි තෝරගත්ත එක ට්‍රේල් එකක් නිකන් පොඩි වෙලාවකින් යන්න පුළුවන් එකක්. දැන් දවල් වෙලා මේ තාම අපි කෑම කාලත් නැහැ. ඒක නිසා පොඩි එකක් ගිහිල්ලා ඊට පස්සේ කෑම කාලා තව එකක් යන්න බලමු කියලා තමයි අදහස තියෙන්නේ. ඒ අතරේ මම දැක්ක මේ මරු එකක්. අර අපේ තියෙන අර වතුපාලු ලෝකපාලු කියලාත් කියන සමහර පැතිවල. ඒ වගේම පැලයක් මේ. වෙන්නේ නැහැ. අපි බලමු නිකන් ඔය කුරුළු සද්ද එහෙම නම් ගොඩක් ඇහෙනවා. මේ දවස්වල කැලෙත් නිකන් හරිම නිකන් කොළ පාටයි මරු. මේකෙන් ගිහින් පොඩි වෝටර්ෆෝල් එකකට යන්න පුළුවන්. එකකින් පෝල්සුත් ගත්තා කෝකටත් කියලා. මේක හයිකින් බූට්ස් නැතුව යන්න පුළුවන් ට්‍රේල් එකක්ද? කකුල් වලට අපහසු වෙයි වගේ. අම්මේ ඉන්න මං ගිහිල්ලා මේ බූට්ස් අරන් එන්න. අපි මේ ට්‍රේල් එක නිකන් සාමාන්‍ය soft shoes දාගෙන ඒ කියන්නේ නිකන් ඔය deck shoes කියලා කියන්නේ trainers ඒව දාගෙන යන්න කියලා තමයි ආවේ. නමුත් ට්‍රේල් එකේ surface එක දැක්කහම අපි හිතුවා නෑ හරියන්නේ නෑ. hiking boots තියෙන්න ඕනි කියලා. මොකද කකුල් මෙහෙම ඇලවෙනවනේ. ඒ වගේ ගොඩාක් ඒ කියන්නේ ළඟ ගල් පතුරු වගේ අර එහෙම ගල් කෑලි ගොඩක් තිබුණා ඒ හැටි. ඉතින් මම හිතුවා ඇත්තටම දිගටම ඒ වගේ ඇති කියලා. ඒකින්ද hiking boots දාගෙන යන්න තීරණය කළා. හැබැයි දැන් මේ හරිය නම් එහෙම නෑ. මේ හරිය නම් ඉතින් හොඳයි ට්‍රේල් එක. normal shoes වලින් යන්න පුළුවන්. නමුත් අපි දන්නේ නෑනේ ඉස්සරහට යනකොට කොහොමද කියලා. දැන් අර මේ හයික් එක කරලා එන දෙන්නෙක් හම්බුණානේ. සුභාෂිනේ ඇහුවා වෝටර්ෆෝල් එකට තියෙන දුර ගැන අතන විස්තර තිබුණාට නිකමට ඇහුවා. ඒත් එයාගෙන් අපිට වෙන වැදගත් තොරතුරක් හම්බ වුණා. නිකන් කිලෝමීටර් 2කමාරක් විතර වගේ දුර තියෙනවා කියලා මේ වෝටර්ෆෝල් එකට. ඉතින් කිලෝමීටර් 2කමාරක හයික් එකක් කියන්නේ මහ එකක් නෙමෙයි. So that's the parking lot, the green. This is where we are here. Right. And the waterfall is Oh way down my. here. Yeah, so it's like about it's about 4.5 kilometers. Oh. Well, actually, let's see. So coming back, we've gone 4.44 miles from the bottom. Yeah, it's a nice waterfall. It's worth going to, but හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ හවස තව ටිකකින් ගුණාටුවක් එන්න තියෙනවා තන්ඩර්ස්ටෝම් එක. ඒක නිසා එයා කිව්වා වෝටර්ෆෝල් එකට තියෙන දුර අනුව ඔයාලට තන්ඩර්ස්ටෝම් එකට අහු නොවි ආපහු එන්න පුළුවන් කමක් නැහැ කියලා. thunderstorms. Yeah, that's right. Yeah. That's a problem. It's a nice hike. Yeah, Like, so- you know, just down as far as you want. Yeah. to go. Let's hike about 30 minutes or so and then come back. And this one, this one, I've got like 4, right? I got Yeah. 5.22. It's a ways down, and it's very steep once you get there. The final to 200 it? yards or so are Oh. just like step down. Okay. කියලා එයාගේ ෆෝන් එකෙන් රේඩා මැප් එකක් පෙන්නුවා. Okay, right. Thank you very much. Yeah, have a good one. ඇත්තටම තන්ඩර්ස්ටෝම් එක නිකන් මම හිතන්නේ පැය දෙකක වගේ කාලයකට එහා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට ගිහින් එන්න පැය දෙකක් වගේ තමයි තියෙන්නේ. තන්ඩර්ස්ටෝම් එක පැය දෙකකින් වගේ මේ හැරියට එනවා. ඉතින් තන්ඩර්ස්ටෝම් එකකදී මේ කැලේ ඉන්න එක සුදුසු දෙයක් නෙමෙයි කියලා එයාත් වෝන් කළා. ඉතින් ඒක ඇත්ත. ඒක අපි දන්නවනේ ලංකාවේදී උනත් අපි එහෙම අකුණු ගහන වෙලාවක පුළුවන් තරම් කැලෙන් අයින් වෙන්න try කරනවානේ.
නමුත් ලංකාවේ තත්ත්වයටත් වඩා ඉතින් මෙහි ගොඩක් ඒ තන්ඩර්ස්ටෝම් ඇක්ටිවිටි එක හරිම ඉන්ටෙන්ස්. ඉතින් තද හුලං එනවා, ටෝනඩෝ එනවා. එහෙමනේ. ඒක නිසා අපි හිතුවා මේ වෝටර්ෆෝල් හයික් එක කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වෝටර්ෆෝල් එක ළඟට යන්න වෙන්නේ නැහැ. චුට්ටක් දුර අර මේක පටන් ගත්ත හින්දා මේක ලස්සන ට්‍රේල් එකක හින්දා චුට්ටක් දුර ගිහිල්ලා ආපහු ඇවිල්ලා අර ටිකක් කොට ට්‍රේල් එකක් තියෙනවා. ඒක ටිකක් කන්දක් උඩට යන්නේ. ඉතින් අරයත් කිව්වා ඒකේ කන්ද උඩට යන හින්දා ඔයාලට අහස දිහා බලන්නත් පුළුවන් කියලා. thunderstorm එක දුරද නැද්ද වගේ කියලා. ඒ කියන්නේ rain clouds. And it also will let you kind of keep an eye on the sky because it. Oh yeah, that's right. ඉතින් ඒක කරමු කියන තමයි අපිත් අන්තිමට හිතුවේ. ඔව් හුලංග. රේන් කෝට් එකවත් ගෙනාවෙත් නැහැ. පොඩි දොළ පාරක් තියෙනවා. මේ බ්ලැක් බෙයා ඉන්නවනේ. එන්සයි ඉතින් ටිකක් කල්පනාවෙන් යන්නත් ඕනේ. කොච්චරක්ද මේ ඔයා කියවපු ආටිකල් එකේ තිබුණේ මෙහි බෙයා ඩෙන්සිටි එක කොච්චරද? වර්ග 70කට බෙයාස් 4ක් නේ. ඔව් වර්ග 70කට වලස්සු 4 දෙනෙක් කියන තරමේ ඩෙන්සිටි එකක් මෙහි තියෙනවා කියලා. එතකොට දල වශයෙන් ගත්තොත් ඕනිම වර්ග 70ක 4 දෙනෙක් ඉන්නවා කියන එකනේ. ඕනිම වර්ග 70ක 4ක් නැහැ. නමුත් ඒ ස්ටැටිස්ටික් එක ගත්තාම ඒක තමයි ඉතින් ඒකේ අදහස. ඒ තරමට ඉන්නවා. ඉතින් සමහර පැතිවල වැඩිපුර ඉන්නවා, සමහර පැතිවල අඩුයි. සමාන විදිහට පැතිරිලා නැහැනේ. මොකද ඒකට කියන්නේ? යුනිෆෝම් විදිහකට පැතිරිලා නෙවෙයි ඉන්නේ. ඒගොල්ලෝ නිකන් ක්ලස්ටර් වෙලානේ තියෙන්නේ. ඒගොල්ලන්ට ඕනි කරන සම්පත් තියෙන පැතිවල තමයි ඒගොල්ලෝ වැඩිපුර ඉන්නේ. එයින් එළියට යන්නේ අඩුවෙන්. ඉතින් ඒක නිසා මුළු පාක් එකට ඩෙන්සිටි එක කොහොම කිව්වට හැමතිස්සෙම එහෙම මේ හැමදැනම එහෙ විදිහට හම්බ වෙන්නේ. පාක් සර්විස් එකෙන් දෙන ඇඩ්වයිස් එක තමයි වලස්සු හම්බ වුණොත් ඒගොල්ලන්ට කතා කරන්න කියලා. පෙනයක් තියෙන එක. දැන් ලංකාවේ නම් වලස් වාසස්ථානයක් කියන්න පුළුවන් එකක් තමයි. ඉතින් මේගොල්ලන්ගෙත් එහෙම ඇති. අර එතන යට තියෙන පස්නුත් නිකන් මේ තැලිලා වගේ අර පාවිච්චි කරලා වගේ එහෙම එකක් තියෙනවා. දැන් කවුරුවත් නැහැ. මේ තැලිලා එහෙම තියෙනවනේ. අනිත් එකේ ඇතුලේ පස් මොනවා හරි කරලා වගේ එහෙම දෙයක්ත් තියෙනවා. බොහෝ විට වලස් වාසස්ථානයක්ම වෙන්න ඕනි මෙහෙත් ඉතින්. අපි එක ළඟ යන්න ඕනේ. වෙන් වෙලා යන්න බෑ. පොඩ හැමි. මට මේ සද්දයක් ඇහිච්චින්ද මම කියන්නේ. බෑට තේරෙන්න ඕනි වේලාසනින් අපි එනවා කියන එක. ඉතින් බෑට කතා කරන්න කියලා කියන්නේ. Hey bear. We are here. මේකේ බොටම් එකට ගිහින් උඩට එමු. පාක් සර්විස් එක දෙන තව ඇඩ්වයිස් එකක් තමයි බෑ කෙනෙක් හම්බ වුණොත් ආපහු හැරිලා යන්න එපා. දුවන්න එපා විශේෂයෙන්. දිව්වොත් එයා ඔයා ප්‍රේ කෙනෙක් කියලා දකිනවා, ඔයා ගොදුරක් කියලා දකිනවා. ඒක නිසා ඔයාව එලවනවා. බෑට අවශ්‍ය තරමට ඉඩ දෙන්න. බෑ දිහා ඇහැ තියාගෙන පස්සෙන් පස්සට යන්න කියලා තමයි කියන්නේ. ඒ අතරෙම එයාට කතා කරන්නත් කියලා. ඔය හයිකර්ස්ලාට තියෙනවා මේ බෑ බෙල් කියලා පොඩි බෙල් එකක්, පුංචි සීනුවක්. ඒක බෑක්පැක් එකේ හරි නැත්නම් ඉනේ හරි ඇටච් කරන්න පුළුවන්. ඒකට ඇවිදිනකොට අර ඒක හැමතිස්සෙම වදිනවා ටන් ගාලා. එතකොට බෑට මේක අමුතු සද්දයක්, වෙනස් දෙයක් කියලා එයාට එතනින් අයින් වෙන්න අවස්ථාව තියෙනවනේ. එයා අයින් නොවෙන්න පුළුවන්. මේ නමුත් වැඩි වාර ගානකදී වෙන්නේ අයින් වෙන එක කියලා. ඒ වගේ පියවරවල් තමයි ගන්න කියන්නේ. කැලේ ඇතුළ නම් මරුනේ. මෙතනින් ආයෙ ට්‍රේල් එක බෙදෙනවා මං හිතන්නේ. 90ක් තියෙනවා. මේ පැත්තට 1 mile white rock trail. මොන river trailද? Hazel river. ඒක 2.5. අගර white rock එක අපිට කරන්න පුළුවන්ද? හැතැම්මක් තියෙනවනේ ඒ පැත්තට. ඒ පැත්තට හැතැම්මයි මේ පැත්තට හැතැම්මයි යන්න මං හිතන්නේ අපිට වෙලාව තියෙනවා කියලා. ඒක මොනවද blue markers තියෙන trail. blue markers කියන්නේ මං හිතන්නේ Appalachian යනවා. නෑ Appalachian කියන්නේ white. ඒක ෂෝට් එකක් නේ. මොන තැන මෙහෙමයි බෙදෙන තැන් වල මාක් කරලා තියෙන්නේ. ඔව් දැන් නැත්තම් ඔය Appalachian trail එකේ වගේ through hike කරන අය කොහොම කරන්නද ඒ වගේ එකක්.
මේ හයික් එකට මෙච්චර වෙලාවක් යනවා කියලා ඔය පාක්සල් ගහලා තියෙනවනේ. ඒවා අපිට ඒ වගේ දෙගුණයකටත් වැඩි යනවා. ඔය හයික් එකකදී බලන්න පුළුවන් දේවල් තමයි මේ ටයිනි දේවල්. ෆෝන් එක පාවිච්චි කරලා නියමිත ඩීටේල් බලන්න පුළුවන්. ගොඩාක් තියෙනවා. අන්න රතු පාට හතු. හයික් එක සඳහාම කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ජස්ට් හයික්. මේ පොඩ්ඩක් ඉතින් දේවල් බලනවා වෙන්න පුළුවන්. නමුත් වෙන පර්පස් එකක් තියාගෙන හයික් කරන්න පුළුවන් නේ. එක්කෝ කෘමි සතුන්ව බලන්න, කුරුල්ලන්ව බලන්න. ඒ වගේ. එතකොට ඉතින් වෙලාව යනවා. හයික් එක කියන එකත් කරනවා. තව දෙයක්ත් වෙනවා. හැබැයි ඉතින් අර හයිකින් කියලා කියනකොට ඉතින් තරමක් වේගයෙන් ඇවිදගෙන යනවනේ. ඒ තරම් වේගයෙන් ඇවිදෙන්නේ නැහැ ඉතින් අපේ ඒවා ඉතින් ඇත්තටම. දැන් අපේ පුතාට ඕනි ඒ ඩිෆෝල්ට් තේරුමෙන් හයික් කියන එක කරන්න. ඒකෙන්ද අපිත් එක්ක හයික් කරන්න ගියාම එයාට ටිකක් බෝරින්. ඔව්. මේ බලන්නකෝ අපේ අර ගොන්දිව, වනරාජ, ඉරුරාජ කියලා අපි කියන්නේ. ඒ වගේ පැලෑටියක්. නාප ට්‍රේල් එක දැන් මේ දක්වා. කුරුල්ලන්ගේ සද්දේ. හයිකින් බූට්ස් දාන්න අපේක හොඳයි මේ. කොහොමද තියෙන රොක්ස් ටික මීටත් වැඩිය තිබුණා අර හරි මේ තරම් ලොකු ඒවා නෙමෙයි හැබැයි උනට හරිම නිකන් අන්ඊවන් සර්ෆස් එකක් තිබුණා. වගේ ගලාමක 2.40. හොඳ කුරුල්ල සද්දේ. මේ ට්‍රේල් එකේ දැන් සෑහෙන හේදිලා ගිහිල්ලා නෙමෙයි. ඕක තමයි ඉතින් ට්‍රේල්ස් වල වෙන්නේ. ට්‍රේල් මේන්ටෙනන්ස් කියන එක ඉතින් වෙනම වැඩක් ඉතින්. මිනිස්සු ගොඩක් පාවිච්චි කරනකොට ওই වැඩේ වෙනවා ඉතින්. ඒකින්ද ඉතින් ට්‍රේල්ස් හොඳට මේන්ටේන් වෙන්න ඕනේ. මේව ඉතින් සෑහෙන තරමට මේන්ටේන් කරලා තියෙනවා. ඔය ට්‍රේල්ස් මේන්ටේන් කරන එකේ තියෙන තව දෙයක් තමයි කියන්නේ හයිකින් කල්චර් එකට අදාළව හොඳට හයිකින් කල්චර් එක තියෙන තැන්වල මේ මෙහෙම එකක් තියෙන්නේ. දැන් මේ ට්‍රේල් එකට තියෙන්නේ මේකට කියන්නේ බ්ලේසර්ස් කියලා. මේක බ්ලේස් එකක්. එහෙම බ්ලේසර්ස් මාක් කරලා තියෙනවා. හුඟක් වෙලාවට ගස්වල කැලෑවල වගේ නම් ගස්වල. නමුත් ගස් නැති තැන්වල ග්‍රාස්ලන්ඩ්ස් වෙන්න පුළුවන්. ඔය ටන්ඩ්‍රා කියලා කියන පරිසර පද්ධතිවල ඒවා ඉතින් ගස් නැහැනේ. එතකොට ගල්වල මාක් කරලා දෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඉතින් ආටිෆිෂියලි කුළුණක් හිටවල පොඩි කණුවක් හිටවල ඒකේ මාක් කරනවා. එතකොට එහෙම එක ට්‍රේල්ස් වලට එක පාටින් මේ බ්ලේසර්ස් දීලා තියෙනවා. එතකොට හයිකට තියෙන්නේ ඒ Taman යන ට්‍රේල් එකට අදාළ පාට බ්ලේසර්ස් බලාගෙන යන්න. අතරමං වීම අඩු කරන්න. වරදින් නැති වෙන්න තමයි ඒක කරලා තියෙන්නේ. මොකද කැලේ ඇතුළට ආවට පස්සේ ෆෝන් සිග්නල්ස් මැප් කරවම වැඩ කරන්නේ නැති තැන් ගොඩක් තියෙනවා. දැන් මෙහෙත් එහෙමයි. මේ ට්‍රේල් එකේ අපි කැමති වුණු තව එක දෙයක් තමයි මේ ට්‍රේල් එක ක්‍රවුඩඩ් නැතිකම. අපිට ඇත්තටම හම්බුනේ අර මුලින් හම්බුණු කපල් එකයි. ඊට පස්සේ අපි යන පැත්තටම ගිය තව දෙන්නෙක් හම්බුණා. ඒ හරි නිස්කලංකයි ඒ ඇති. මේ තියෙන්නේ මේ ගහේ තව බ්ලේස් එකක්. අපි යන එකේ තියෙන්නේ ගහ පාට බ්ලේසර්ස්. දැන් නම් අපි පැයක් විතර ඇවිද්දා මං හිතන්නේ. දියසීරාව. උලකේ සද්දේ. අරන් වෙලාව හොඳයි. ඔව් ඇස්තර කියන්නේ බලන්නකො හුළඟ. අර අනික එක කරන්න පුළුවන් වේද කියලා සැකයි මට නම්. ගොරෝන. රේන්කෝට් එකක්වත් කිසි දෙයක් නෑ. ඔව්. අනික දැන් කන්ද උඩටනේ ආපහු යන්න තියෙන්නේ. තන්ඩර් ස්ටෝම් එක ළඟම එනවා. ඒකින්ද අපි ආපහු හැරෙන්න හිතුවා. හොඳටම අඳුරුත් වුණා. දැන් ගොරෝන සද්දෙත් ඇහෙනවා. වාහනේ ළඟටවත් ය아가න්න පුළුවන් වෙද්ද නැහැ. වැස්සට ආවෙන්නේ නැතුව. ඔය නගින එක මහන්සි වෙනවා. ඔව්. පොඩ්ඩක් නවතින්න ඕන නම් කියන්න.
හොඳටම අඳුරුයි. මොකුත් පේන්නේ ආස. යයි. ලොකු ගස් ගාවින් ඉක්මනට යන්. ඔය ගහ ඉක්මනට පව කර ගන්න ඕනේ. ඊළඟ පුලන් ඇල්ල එන්න කලින්. ඔය ලොකු නගක් එන්නේ. පොද වැටෙනවා. කවුද දුවගෙනත් යනවා. අපි නැතිනම් හයියෙන් ඇවිදින එක තමයි කරන්නේ. ආවනේ. ස්ටෝම් එක. එයි. ඒක තමයි. යා. හයියෙන් පහිනවා. ඈතින් අකුණුත් ගහනවා. මහන්සි නම් ලොකෝ ගස් නැති තැනක පොඩ්ඩක් නවතිමු. සුභාෂිනීට හොඳටම මහන්සි. එයාගේ ගමනත් ස්ලෝ වෙලා. හැබැයි විනාඩියකට වඩා එක තැනක මහන්සි ඇරියේ නැහැ. දැන් ආයෙ ටිකක් ෆ්ලැට් හරියක් ඇවිල්ලා තියෙන හින්දා ටිකක් හයියෙන් යන්න පුළුවන්. බලන්න සුභාෂිනීගේ ටී-ෂර්ට් එක තෙමිලා තියෙන තරම් මේ කොටන් මිශ්‍ර ටී-ෂර්ට් අඳාම එහෙම තමයි. අපි දෙන්නගේ මෙහෙමයි. හොඳ වෙලාවට මේ වැස්ස එච්චර සීතල වැස්සක් උනේ නැත්තේ. සීතල වැස්සක් වුණා නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා. ඔව්. හා? ආරයි. අඩුවේ. වලස්සු ගැන බලන්නත් එපා සැකෙන් සැරේට. කොහෙන් එනවද දන්නේ නැහැ. උල්ලඟ එනකොට සීතලයි. වැස්ස නම් හොඳටම අඩු වෙලා දැන්. අනික දැන් මං හිතන්නේ අපි සෑහෙන ලඟ වෙලා ඉන්නේ පටන් ගත්ත තැන. ඔය තියෙන කාර් පාක් එක. අම්මේ මද යොයින් ගියා. මේ වගේ හම්බුණා වස්ගම් මුලින් එනකොට එකපාරක් මුන්නස් කිරියද ඉතින් මේ හයික් එකට අපි සූදානම් වෙලා තිබුණු විදිහ සහ සූදානමේ තිබුණු අඩුපාඩු වගේම ඒ දේවල් වලින් අපිට හම්බුණු වාසි සහ අවාසි දිහා බැලුවාම මේකේ ඔයාලට යම් ප්‍රයෝජනයක් තියෙනවා කියලා පේනවා නම් ඒ ගැන කමෙන්ට්ස් වලින් අපිට කියන්න. ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි බැලුවට. ආයෙ දවසක හම්බෙමු.